අලුත් වීඩියෝ එකක් අද අපි හම්බ වෙනවා අලුත් තැනක ඉඳලා. ඔයාලට මේ වෙසක් කාලේ ඇවිල්ලා තියෙන හින්දා අපි වෙසක් ගැන අලුත්ම වීඩියෝ එකක් ඕගලන්ට ගේන්න හිතුණා. මොකද වෙසක් කූඩුව මේ අපි කවුරුත් හදන්න ආසයි. ලෝකේ හැමතැනම බෞද්ධයෙක් කෙනා නම් වෙසක් කූඩුවක් අනිවාර්යයෙන්ම හදනවා. මේ වෙසක් කූඩුවේ පුරාවෘත්තය එදා ඉඳලා අද දක්වා කොහොමද පැවතගෙන වෙසක් කූඩුවක් අද දක්වා කැරගෙන කූඩුවක් විදිහට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා කියන්නේ අපි ආව වෙසක් කූඩුව හදන තැනකටම ඔබට ඒ විස්තරය කියන්න. අපි යන් ඇතුළට මේ වෙසක් කූඩුව ගැන දීර්ඝ විස්තරය ඔබට කියන්න. අපිට හිතුණා මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකේ මේ වෙසක් කූඩුව ගැන සම්පූර්ණ විස්තරයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. මොකද හුඟක් දෙනේ ලොකු පොඩි උනන්දුවක් දක්වනවා වෙසක් කූඩුවක් හැදුවට ඒකේ ඇත්තම කතාව මොකක්ද කියලා හුඟක් අය දන්නේ නැහැ. ඒක නිසා අපි ආවා අද ඒ ගැන ඔබට කියන්නත් එක්ක වෙසක් කූඩුව හදන තැනකටම. මේ වෙසක් එක කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ වෛසාඛ කියන සංස්කෘතික භාෂාවත් එක්ක සංසන්දනය වෙලා හැදිච්ච වචනයක් තමයි මේ වෛසාඛ කියන වචනේ. ඊට පස්සේ තමයි මේක වෙසක් කියන වචනෙට පරිවර්තනය වෙලා තියෙන්නේ පසු කාලීනව. උඟක් දෙනෙක් මේ බෞද්ධයෝ මේක සමරන්නේ තෙමගුල සීකරන්න. නැත්තම් මේ තෙමගුල අර්ථවත් ගන්නන දවසක් විදිහට තමයි වෙසක් එක සලකන්නේ. ඇත්තම කිව්වොත් මේ ජෝතිෂය සදාන් වෙන විදිහට දෛවඥයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මේ වෙසක් එකට ඉස්සෙල්ලා සතියන්තේ කියලා. ඒ කියන්නේ අප්‍රේල් අග භාගය වෙනකොට තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා තියෙන්නේ. උන්වහන්සේ බුදු වෙලා තියෙන වෙසක් එක දිනයක වුණත් උන්වහන්සේ පිරිනුවම් පාලා තියෙන වෙසක් එක පහු වෙලා. එතකොට මේ සතිත් කිහිපයම එකතු කළා තමයි මේ වෙසක් එකට මොකද මේ සතියෙන් සතිය උත්සව ගන්න බැරි හින්දා මංගල කාරණා තුනම එකතු කළා තමයි වෙසක් එකට මේ තෙමගොල කියන වචනය එකතු කරලා අද සමරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ අටුවා පොත්වල තියෙන විදිහට ජේතවනාරාමයට මනුස්ස සදහැවතුන් ඇවිල්ලා තියෙනවා උන්වහන්සේව වැද පුදා ගන්න. එතකොට වැද පුදා ගන්න එන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නැති වෙලාවක තමයි වන්දනා කරගන්න තමයි ආනන්ද බෝධිය නිර්මාණය කරන්න ඇති කියලා හුඟක් දෙනෙක් මත පළ කරන්නේ. එතකොට අපි හිතා ගන්න පුළුවන් විශාල සෙනඟක් ඒ කාලේ ඉඳලම මේ වෙසක් එක සමරලා තියෙනවා කියලා. ලංකාවට වෙසක් උත්සවයේ සම්බන්ධ වෙන්නේ මිහිඳු රහතන් වහන්සේගේ ලංකා ගමනත් එක්ක උන්වහන්සේගේ ලංකාම ගමනත් එක්ක පොසොන් උත්සවයේ සහ වෙසක් උත්සවයේ සැමරීම ඉතාමත් දුෂ්කර වතන්දමින් තියෙන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ වකවානුවේ තිබිච්ච වූ වටපිටාවත් එක්ක. නමුත් ඒ ලිඛිතව ලංකාවේ වෙසක් උත්සවයේ සැමරූ බවට සඳහන් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 137 දී දොටුගැමුණු මහරජතුමා. එතුමා ඒ වෙසක් උත්සවයේ දවස තමයි රුවන්වැලිසෑයදම නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතාමත් දැහැමි රජ කෙනෙක් වුණු දුටුගැමුණු රජතුමාගෙන් පසු කාලීනව සියලුම රජවරු මේ වෙසක් උත්සවය දීර්ඝව සැමරගෙන ආව බවට සාධක තියෙනවා. දුටුගැමුණු රජතුමාගේ වකවානුවේ ඉඳලා පසු කාලීනව දක්වාම වෙසක් උත්සවය සැමරුවත් ඊට මේ අටපට්ටම් කූඩුව නැමැති අද වෙනකොට ඉතාමත් ජනප්‍රියලා තියෙන මේ වෙසක් එකේ තේමා පාඨය විදියට ගන්නා වූ මේ නිර්මාණය පූල් පහන විදියට නැත්නම් අද වෙනකොට ඔයගලට දකින්න පුළුවන් ඔය පූගොඩ රංගවල වගේ ස්ථානවල දකින්න තියෙනවා ආගමික කටයුතු කරන තැන්වල මේ පුහුල් පාන දැල්වීම. මෙන්න මේ පුහුල් පාන තමයි එදා රජ කාලේ මේ වෙසක් උත්සවයේ දවසේ පාන් විදියට පත්තු කරලා තියෙන්නේ. ඉතින් මේ පුහුල් පහනේ වර්ධනය තමයි පසු කාලීනව මේකට නැත්නම් ගොක් පහන සම්බන්ධ වෙලා මේක තමයි මේ වැඩි දියුණු වෙලා අටපට්ටම් කූඩුව බවට පත් වෙලා තියෙන්නේ. ඔය අටපට්ටම් කූඩුව ලංකාව තුල මතුවෙන්නේ 1885 විතර. 1885 වෙනකොට ලංකාව තුළ ඔය බෞද්ධ කොඩිය සියලුම බෞද්ධයන් ලෝකවාසී සියලුම බෞද්ධයන් එකමුතු වෙලා මේ බෞද්ධ කොඩිය නිර්මාණය කරන්න පටන් අරන් තියෙනවා. එතකොට මේකත් එක්කම තමයි මේ අටපට්ටම් කූඩුව නිර්මාණය වෙලා තියෙන්නේ. අටපට්ටම් කූඩුව කියනවා වූ මේ 6ක් සම්බන්ධ වෙලා හදන ඔබ හදන ඔය කූඩුවේ දිග කතාවක් තියෙනවා. ඔක තියෙන්නේ ඔය කොටු 4ෙන්ම කියවෙන්නේ චතුරාර්ය සත්‍යය ගැන. ඒ නැත්තම් දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියනවා. ඊට පස්සේ උඩ යට තවත් කොටු දෙකක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඉපදීමත් මිය යාමත් කියන වූ කාරණාව. 6ම බැදිලා එනකොට ඊට පස්සේ ත්‍රිකෝණ 8ක් සම්බන්ධ වෙනවා. මේ ත්‍රිකෝණ 8ෙන් සඳහන් වෙන්නේ අටලෝ දහම. යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක ලාභය අලාභය කියනව කාරණා 8 පිළිබඳව තමයි මේ ත්‍රිකෝණ 8න් සඳහන් වෙන්නේ. එතකොට පල්ලෙහාට රැලි පේලියක් එල්ලෙනවා. ඔබ දැකලා තියෙනවා අපි කූඩුව හැදුවාම මේ පල්ලෙහාට රැලි ටිකක් දානවා. මේ රැලි ටිකෙන් කියන්නේ සසර ගමන ගැන.
උඩින් ඉපදිලා පල්ලෙහාට එන්නා වූ පුද්ගලයා මිය යනකොට මේ සසර ගමනේ නොයෙකුත් අඩත්තේට්ටන් වලට නොයෙකුත් හැලැප්පීම් වලට ජීවිතේ ලක් වෙලා ਉਹ ගමන් කරනවා කියනා වූ අදහස තමයි මේ පල්ලෙහාට එල්ලෙන මේ රැලි ටිකෙන් සඳහන් වෙන්නේ. මේ වගේ දීර්ඝ තේමාවක් තියෙන කූඩුවක් තමයි ඔබ අද ඔය හදමින් ඉන්න අටපට්ටම් කූඩුව. එතකොට මේ අටපට්ටම් කූඩුවේ අපේ මූලාරම්භයට ගියොත් එහෙම 1840 ගණන් වෙනකොට තමයි ලංකාවට ක්‍රිස්තියානි දහම තුලින් නත්තල් කාඩ්පත ලංකාවේ ප්‍රචාරය වෙන්න පටන් ගත්තේ. එතකොට නත්තල් කාඩ්පත ලංකාවේ ව්‍යාප්ත වෙනකොට තමයි වෙසක් කාඩ් එක ලංකාවේ ව්‍යාප්ත වෙන්න බෞද්ධයෝ තෝරගත්තේ. එතකොට අපි අනිවාර්යයෙන්ම දන්නවා ක්‍රිස්තියානි ඒ කියන්නේ කතෝලික දහමත් එක්ක වැදිච්ච සම්බන්ධයක් තියෙනවා මේ වෙසක් කාඩ් එකට. අද වෙනකොට වෙසක් කාඩ් එක ලංකාවේ කොහෙවත් තිබුණන්නත් නැහැ. ඒක භාවිතා වෙනවා දකින්න අඩුයි. ඒක නුගාක් ඒවකට තිබිච්ච රජය තීරණය කරපු බුදුරජාණන් වහන්සේගේ රුව සහිත මේ වෙසක් කාඩ් එක තැන් තැන් වල පෑගිලා යන එක නවත්තපු එක නම් ලොකුම දෙයක්. ඒක මේ රජයට උනත් අපි මතක් කරන්න ඕනේ කරපු වැඩේ හරි කියලා. මොකද ඒක නුගාක් අවභාවිතයට ලක් වෙලා තිබුණා ඒ වකවානුවේ. එතකොට ඒ කතෝලික දහමත් එක්ක වෙසක් කූඩුවට සම්බන්ධිච්ච ඊගාව කාරණේ තමයි මේ වෙසක් කූඩුවේ රජකාරී ඉඳලා පැවතගෙන ආපු මේ පහන් පත්තු කිරීම. ඇතුලේ පහනක් දැල්වීම මේ හරහාට පටියක් බැදලා මේ අටපට්ටම් කූඩුවේ අපි පොඩි කාලේ වෙනකම් දැක්කා මේ පහනක් පත්තු වෙනවා. ඒක පසු කාලීනව ඒකට 1885 විතර වගේ කාලේ ඉඳලා මේ මැදට ඉටිපන්දම සම්බන්ධ කරන්න පටන් ගත්තා. මේක බෞද්ධයන් අතරට ව්‍යාප්ත වුණෙත් ක්‍රිස්තියානි දහමත් එක්ක තමයි. උන් තමයි මේ ලංකාවට මේ ඉටිපන්දම මුලින්ම සොයලා දුන්නේ. එතකොට ඔවුන්ගේ ආගමික වටපිටාවත් එක්ක මේ ඉටිපන්දම ලංකාව තුළ ව්‍යාප්ත වුණා. පසු කාලිනව මේක වෙසක් කූඩ සම්බන්ධ කරලා මැද ඉටිපන්දමක් පත්තු කරලා ඒකෙන් ආලෝකය ගන්න බෞද්ධයෝ හුඟක්ම කටයුතු කරන්න සිද්ධ වුණා. මේ ඉටිපන්දම සහ මේ ඇතුලේ පත්තු කරන්නා වූ මැටි පහනෙන් මේක එක දවසකට විතරක් වෙසක් කූඩුව නිර්මාණය කළා. වෙසක් කූඩුව ගිනි ගන්න සැලැස්වීම තමයි එදා බෞද්ධයන් අතර තිබිච්ච සම්ප්‍රදාය. අද වගේ චීනෙන් එන පාට ප්ලාස්ටික් වෙසක් කූඩුව අද තියෙන විදිහට බජට් ක්‍රමයට එන්නා වූ වෙසක් කූඩුව තමයි අද මාස ගණන් අවුරුදු ගණන් පත්තු කරන්නේ. නමුත් එදා තිබුණේ Tamanට තියෙනා වූ බටලිය වලින් කූඩුවක් හදලා ඒක ඒ දවසේම ලස්සට නිර්මාණය කළ හවසදී ඒක ගිනි අරන් විනාශ වෙනවා දැකීම තමයි එදා බෞද්ධය තුළ දකින්න තිබිච්ච තේමාව. මොකද මේ සියලු දේ අනිත්‍යයි කියනා වූ කාරණේ තමයි උන් ඉස්මතු කරන්න පුරුදු වෙලා තිබෙන්නේ. නමුත් අද වෙනකොට ඒකට විදුලි බල්බ් දාලා ඒක අවුරුදු ගණන් පත්තු වෙනවා. නමුත් ඒකේ අපි නියමාගේ මොකද්ද කතාව කියන එක මේ වෙනකොට හුඟක් දෙනෙක් ඔබ දන්නේ නැතුව ඉන්න ඇති. ඒකයි අපි මතක් කරන්න ඒක තෝරගත්තේ. ඉතින් අපි අද ඇවිල්ලා තිනවා මේ ලංකාවේ තියෙනා වූ වෙසක් කූඩු කලාවේ තවත් එක පැත්තකට යන වෙසක් කූඩුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒකේ ලංකාවට ආවේනික ලංකාවේ කැටයම් කලාවක් තියෙනවා. ඒ සියලුම දේයත් එක්ක තමයි අද වෙසක් කූඩුව නිර්මාණය වෙලා තියෙන්නේ. මාර මුලින් මතක් කරා වගේම අටපට්ටම් කූඩුවට මේ සෞකල භාවිතා වෙන්නේ චීන සහ ජපන් වෙළඳ සහයෝගීතාවය ලෝකයේ තුල ඇතිවීමත් එක්ක ලංකාවට සෞකල ආවට පස්සේ තමයි අද වෙනකොට ඔබ ඔය අලුණ ලස්සන විසුතුරු කරන ඔය සෞකල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සෞකල වලින් අද දක්වාම විවිධ හැඩ අපි මේ පේනවා මේ නිර්මාණය කළා තියෙනවා. මේ කරගෙන කූඩුව සම්පූර්ණම හුඟක් මේ සෞකල නිර්මාණය කරලා තියෙන මේ චීනෙන් ආපු එදා විදලා අද දක්වා ඇවිල්ලා තියෙන මේ සෞකල වලින් තමයි මේ අද වෙනකොට කූඩු නිර්මාණය කරලා තියෙන්නේ. පොසොන් එකට නිර්මාණය කරලා තියෙන මේ පහන් කූඩුව තියෙන තැන ඔබට කියන්න බැරි වුණා. මේක තියෙන්නේ හැලියගොඩ දිගෝගෙදර ග්‍රාමයේ. ඔබ හැලියගොඩ පොසොන් කලාපය බලන්න දම්සරණිය පොසොන් කලාපය බලන්න ආවනම් අනිවාර්යයෙන්ම ඊට කිලෝමීටර් 2කමාරක් තියෙන බදුවත්තට ඇවිල්ලා මෙතනට කිලෝමීටර් බදුවත් යන්දීලා කිලෝමීටර් භාගයක් තියෙනවා. පොසොන් කූඩුව බලලා මේ තරුණ කැලට දායකත්වයක් දීලා ශක්තියක් වෙන්න කියලා අපි මතක් කරනවා. ඉතින් ඔයාලට ශක්තියක් වෙලා මේ වීඩියෝ එක ලෝකේ පිරා ව්‍යාප්ත වෙනවා දකින්න තමයි අපේ තියෙන මේ එකම අභිලාෂය ඔබට මේ ගැන විස්තරයක් කියන ගාම. ඉතින් මේ වගේ ලස්සන කූඩුවක් අපි බලමු මේක තාම නිර්මාණය කරමින් පවතිනවා. රාත්‍රී කාලයේදී උඟක් ලස්සනට තියේ කියලා අපිට හිතෙනවා. ඉතින් අපි රාත්‍රී කාලයේදීත් මේකේ වීඩියෝ එකක් ඔබට සම්බන්ධ කරනවා. ඉතින් ඒකත් බලන්න කියලා අපි මේලායි මතක් කරන ගාම. ඉතින් ආයි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.